හෙෂාන් මේ යං ප්‍රොෆෙෂනල්ස් එතකොට ශ්‍රී ලංකා කියන්නේ ආසියා ශාන්තිකර කලාපයේ ඔබ සඳහන් කරපු විදිහට යං ප්‍රොෆෙෂනල්ස් ශ්‍රී ලංකා කියන සංවිධානය විසින් මොනවද කරන ව්‍යාපෘති තියෙන්නේ සහ මොනවද මේ සංවිධානය මේ විදි ලංකාව ඇතුළේ කරන්නේ? ඔව් මනද මම හිතනවා ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ඒක කියන්න ඕනේ. මොකද ඒක අපි ලංකාව ඇතුලේ ගොඩක් මං කියන්නේ ඉම්පැක්ට්ෆුල් වැඩ ගොඩක් කරගෙන යනවා. ඒකින් ස්කෝලේ ළමයෙක්ගෙන් පටන් ගත්තොත් එයා ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙනකල් එයාට සපෝට් එකක් දෙන්න පුළුවන් සිස්ටම් එකක් අපේ. ඒ කියන්නේ යං ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා කියලා කිව්වට කියන්නේ අර කලින් සඳහන් කරපු විදිහට ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ අවුරුදු 15ක් යනකම් ළමයි විතරක්ට නෙවෙයි තරුණ වෘත්තීදීන් විතරක් නෙමෙයි පාසල් ළමයින්ට පවා උදව් කරන වැඩසටහන ඔයගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. පාසල් ළමයින්ට පවා උදව් කරන වැඩසටහන යනවා. සහ අපි අන්ඩර් ග්‍රැජුවේට්ස් ලා කියලා කියනවා. එතකොට ඒගොල්ලන්ට උදව් වෙන වැඩසටහන් කරගෙන යනවා. දැන් මනෝද මම මෙහෙම ගත්තොත් අපිට එහෙම ස්ටෝරි එකක් ගොඩනගාගෙන යන්න පුළුවන්. අපි හිතමු පාසල් යන ළමයෙක් ඉන්නවා. එතකොට පාසල් යන ළමයා එයා හිතන්න එයා අපි ඕලෙවල් ලෙවල් එක ගමු. සාමාන්‍ය පෙළ කරන ළමයෙක් ඉන්නවා. එතකොට ඒ ළමයාට තියෙනවා ප්‍රශ්නයක් මම කොහොමද මගේ ඕලෙවල්ස් වලට ඕන සබ්ජෙක්ට්ස් එහෙම නැත්නම් ඒ ලෙවල්ස් වලට ඕන සබ්ජෙක්ට්ස් මොනවද කොහොමද මම තෝරගන්නේ? මට ඒ කියන්නේ අපි දන්නවා ලංකාව ගත්තොත් කොළඹ ඒ කියන්නේ කොළඹ සහ බස්නාහිර පළාත ඇතුළත ගත්තොත් අපිට සෑහෙන හොඳ පාසල් දියුණු මට්ටමක තියෙනවා. හැබැයි අපි දන්නවා අපි ලංකාවේ ඈතට යන්න ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්කෙන් ඈතට යන්න තියෙන පාසල් වල තියෙන අවශ්‍යතාවයන්. ඒවා පළාතෙන් පළාතට සහ ඒ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා. ඉතින් අපි එතකොට ඒ ළමයි කොහොමද තමන් එයාගේ සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළට යද්දි කොහොමද එයාට අවශ්‍ය විෂයන් තෝරගන්නේ? එතකොට අන්න ඒ වගේ තෝරගන්න එකට අවශ්‍යතාවයක් වුණොත් අපි ගාව තියෙනවා එක ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එකෙන් එයාලට උදව් කරනවා. කොහොමද? ඒ කියන්නේ එයාලට කියන්නේ සාමාන්‍ය පෙළට අදාළ වෙන විෂයන්, ඒ වගේම උසස් පෙළට අදාළ වෙන විෂයන්, ඒ කියන්නේ අනාගතයේ එයාලගේ වෘත්තීය ජීවිතේ කොහොමද හැඩගස්වා ගන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම දැමීම සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දෙන වැඩසටහන. ඒ මනෝද්ද දැන් මේ දේ කරොත් මේ සබ්ජෙක්ට් එක තෝරගත්තොත් ඔයාට යන්න පුළුවන් පාත් එක. ඒ කියන්නේ ගමන් මාර්ගය මොකක්ද කියන එක ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නයක්. මම මේ කතා කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේවත් බස්නාහිර පළාතේ ළමයි ගැනවත් නෙමෙයි. ගොඩක්ම ඒකෙන් පිට ළමයි ගැන. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ බස්නාහිර පළාතේ පාසල් වලට මේක සිදු කරන්නේ නැද්ද? නැත්නම් පිට පළාත්වල පාසල් වලට විතරද? බස්නාහිර පළාතේ කරන්නේ නැහැ කියන එක නෙමෙයි මනෝද්ද මම කියන්නේ. මම කියන්නේ සාපේක්ෂව බස්නාහිර පළාතේ ඇතුළේ තියෙන පාසල් වලට වඩා මේ ප්‍රශ්නේ අපි දකින්නේ බස්නාහිර පළාතේ පිට. එතකොට ඒ ළමයාට O level A level වලට අවශ්‍ය ඒ දැනුම ලබා දෙනවා වගේම දැන් අපි හිතන්නේ ඒ ළමයා A level කරා කියලා. A level උසස් පෙළ කරාට පස්සේ එයා කොහොමද එයාට අවශ්‍ය වෙන ඩිග්‍රී එක උපාධිය තෝරගන්න. ඉතින් අපේ ලංකාව ගත්තොත් රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල, තව අපි තියෙනවා NVQ level තියෙනවා, ඊට පස්සේ ඩිප්ලෝමාස් තියෙනවා, හයි නැෂනල් ඩිප්ලෝමාස් තියෙනවා. ඉතින් මොනවද ඒ වගේ දේවල් ගැන ළමයිගේ දැනුම අඩුයි. එහෙනම් විශේෂයෙන්ම දැන් ගොඩක් වෙලාවට නම් විශ්වවිද්‍යාල තියෙන පාඨමාලා ටික බලන්න නම් අපිට විශ්වවිද්‍යාල පොත තියෙනවා. හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල එහෙම නැත්නම් වෘත්තීය තාක්ෂණ ආයතන වගේ තාක්ෂණික විද්‍යාල වලින් පිරිනමන වැඩසටහන් සහ පාඨමාලා ගැන ඇත්තටම දැනුම සාපේක්ෂව අඩුයි. ඒ ප්‍රශ්නෙට තමයි ඔගොල්ලෝ තරුණ වෘත්තීදීන් විදිහට කේට කරන්නේ. ඔව් එතන ගුරුවරුන්ට ගත්තත් ගුරුවරුන් ගාව තියෙන ඒ කියන්නේ මම කියන්නේ ගුරුවරුන් ගාව දැනුම තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයක තියෙන උපාධියක් ගැන ගුරුවරුන්ට දැනුම තියෙනවා. හැබැයි ළමයෙක් ඇවිල්ලා ඇහුවොත් මේ මම දැන් මට තියෙන A level result එක මගේ අඩුයි. එතකොට මම මොකද්ද කරන්න කියන එක ඇහුවොත් දෙන්න ලංකාවේ ගුරුවරුන්ට තියෙන හැකියාව අඩුයි මනෝත්. ඒක අපි අවබෝධ කරගත්ත ප්‍රශ්නයක්. ඉතින් එතකොට එහෙම කට්ටියටත් අපි අනිවාර්යෙන් උදව් කරනවා. يعني ගුරුවරුන්ටත් අපි ඒ අවශ්‍ය කරන දැනුම ලබා දෙනවා. එතකොට අපි ගාව ඒකට එක ප්‍රොජෙක්ට් එකක් අපේ තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ස්පයර් කියන එක. එතකොට මොනවද මම ගත්තේ ඉස්කෝලේ ළමයන්. එතකොට ඉස්කෝලේ ළමයා මොනවද අපි හිතන්න එයා එනවා විශ්වවිද්‍යාලයකට. එහෙම නැත්නම් වෘත්තීය ආයතනයකට. ඊට පස්සේ මොනවද කොහොමද එයා තෝරගන්නේ එයා ඩිග්‍රී එක ඉවරුනාට පස්සේ දැන් අපි අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකින් ළමෙක් ගත්තොත් ඒ ළමයට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකද්ද මනෝද්ද හිතන විදියට? විශ්වවිද්‍යාලයකට
ගියාට පස්සේ ගියාට පස්සේ තියෙන එයාට ප්‍රධාන තියෙන ප්‍රශ්න ප්‍රධාන ප්‍රශ්නය මොකක්ද? සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන වශයෙන් එයා කරන උපාධියත් එක්ක එයාට අනාගතයේ තියෙන ඔපචුනිටිස් මොනවද කියලා හරි අවබෝධයක් හරි නැහැ කියන එක අවබෝධයක් නැහැ කියන එක තියෙනවා මනද. එතකොට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙච්ච ළමයා ඩිග්‍රී එක කරනවා. ඩිග්‍රී කරාට පස්සේ මොනවද මම දකින්න විදිහට මම කියන්නේ අපි දකින්න විදිහට ඒ ශිෂ්‍යයා ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කොහොමද අවසානයේ එයාගේ කැරියර් එක තෝරගන්නේ? එයාට මොනවද තියෙන කැරියර් ඔපචුනිටිස් අන්න ඒව ගැන අවබෝධයක් අපි දෙනවා. ඒකට අපිට තියෙන වෙනම ප්‍රොජෙක්ට් එකක් ස්ටුඩ් ප්‍රෝ කියලා. ඒ කියන්නේ ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කොහොමද අපි ඉන්ඩස්ට්‍රේකට ඕන විදිහට හැඩගස්වන්නේ. එතකොට ඒ ළමයාගේ ඉන්ටර්විව් එකක් කොහොමද ෆේස් කරන්නේ, එයාලගේ ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද හදාගන්නේ, එයාලා ඇකඩමික්ස් වලට අමතරව තව මොනවද හදාගන්න ඕන කියන එක ගැන අපි සෙෂන්ස් තියෙනවා, වර්ක්ෂොප්ස් තියෙනවා. ඒකේ ප්‍රධානම දේ තමයි මොනවද අපි අන්තිමට කැරියර් ෆෙයා එකක් තියෙනවා. එතකොට මුළු ලංකාවෙම තියෙන බහුතරයකින් ප්‍රධාන කම්පැනිස් ආයතන අපි එක තැනකට ගෙනල්ලා ලංකාවේ වටෙම එකන මං කියන කොළඹ ගම්පහ නුවර මාතර නෙමේ මුළු ලංකාව වටෙම අපි ගේන ශිෂ්‍යයෝ ගෙනල්ල අපි එක තැනකට ගෙනල්ල කියන මෙන්න ලංකාවින්න ශිෂ්‍ය ප්‍රජා වාල්ට ඉන්ටවිය් කරලා ගන්න පුළුවන් කට්ටිය ගන්න කිය. ඒක තම අපේ එකන්නේ සාමන ශිෂ්‍යයන් විදිරගත්හම් පාසලේදී ළමයින්ට ඔවුන්ට උසස් අධ්‍යාපනය විදිට හදාරන්න පුළුවන් මොනවද කියන ගැන අවබුද්ධය ලබා දෙනවා. ඩසේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ විශ්වවිද්‍යාල ළමයින්ට ඔගොල්ලු ඉන්ඩස්ට්‍රිකට ගියට පස්සේ මොනවද කරන්න තියෙනෙක් ගෙන බැන අවබෝධ ලබන එකන පාසල් ළමයාගේ දං විශ්වවිද්‍යාල ළමයාගේ සිට තරුණ වෘතිය වේදයා දක්වා ඒ අවශ්‍ය කරන මාර්ගයේ යන්න අවශ්‍යකන් දැනුම ලබා දෙනක තරුණ වෘතිය දින දිර ඔගොල්ලු ව්‍යාපෘති දෙකක් ඒ දෙකක් ගැන තරයි මනොද මම කිව මම දැන් තුන්ගෙන ගත්තොත් දැම කිව ටෙක්නිකල් ස්කිල්ස ගෙන අපිගෙන් තාක්ෂණික දැනුම තම අපි ලබා දෙන කොහොමද එයාගේ කරියක තෝරගන්න කියල ස්ටුඩ් ප්‍රජෙක්් එක අපි හිතන්නේ ළමයට එයාගේ සොෆ් ස්කිල්ස් ටික දෙවලප් කරන මොකද දැන් අපි දන්නවා දැන් මම වෘතින් සොෆ්ට එන්ජින කෙනෙක් අපි වැඩ කරගෙන යද්දී අපිට ටෙක්නිකල් ස්කිල්ස්ද පලවෙනිදේ හැබැයි ඒක තිබිලා විතරක් කරන්න බෑමනොද අපිට ටීම්මයක් එක වැඩ කරන්න කොහොමද ටයිම් එකක් මැනේජ් කරගෙන වැඩ කරන්න කොහොමද හරිට කමියනිකේෂන් එක තියාගන්න මොකද කමියනිකේෂන් ස්කිල්ස් කියන එක නැතිවෙච්ච තැන්වල එන ප්‍රශ්න හරිම අමාරුව මනොද විසඳන්න හරි කමියනිකේෂනයක් නැතිවෙද ඉතින් මහිතනවාටත් එක්ස්පිරියන්ස් ඇති අනිවාර ඉතින් එහෙම තැනකති කොහොමද ළමෙක්ට ඒ දේවල්ලට උදවකරන්නගේ අප තුන්ගනි ප්‍රජෙක්් තින ලෙට් ටෝක් කියල ප්‍රජෙක්්ක් එතකොට අපි ඒකෙද ළමයිගේ සොෆ් ස්කිල්ස් ඩිවලප් කරන එක තම බලන්න එතන අපි අන්ඩග්‍රජුවට්ල තම ටාගට් කරගන්න ඒක තුන්ගනි ප්‍රජෙක්් ඇතවට මනොත් දැන් ස්ටෝක් කියන ව්‍යාපෘතිය අන්ඩ ග්‍රජුවටස් ලයිකන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරමුණු කරගෙන තම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තොර ඒ ව්‍යාපෘතිය පාසල් දරුවන්ට හෝ තරුණ වෘතිය විදින්ට ඔපුන්ට නැද එතන මනොද අපිට අපි ඔප්ෂන්ස් දැම් බලාගෙන යනවා ඒ අපිට කරන්න පුළුවන් අවස්ථා තියෙනවා අමාරු අවස්ථා තියෙන හැබැයි මේන්ලි අපේ ප්‍රධාන ෆෝකස්සක තියෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හරි මනොත් දැන් මම කිවන ඇතන ස්ටුඩ් ප්‍රෝයක තරු අපි අර ජොබ් එකක් හොයාගන්න දවගන්න අප මනොත්තේ සමහර ළමයි මහිතන්න අපේ ඉන්නවා ඒගොල ජොබ් කරන්න කැමතිනෑ ඒගොල්ල කැමති එයාගේම ව්‍යාපාරයක් පටන් ගන්න ව්‍යවසායකෙක්ෙන් ඉදි මොනොත්තේ දැන් ලොකු ට්‍රෙන්ඩ් එකත් තියෙනවා ව්‍යවසායකත්වය ගැන ලංකාව තුළ එතකොට මංහිතන්නේ ඒකට දව කරන ප්‍රජෙක්ටයක් අපේ තියෙනවා ඉනවේෂන් නේෂන් ශ්‍රී ලංකා කියන එක එතකොට ඉනවේෂන් නේෂන් ශ්‍රී ලංකාකින් ප්‍රජෙක්් අපි දැන් සෑන් හොඳ තත්වක ඔපරේටන් ප්‍රජෙක්් එක එතකොට අපේ අපි ඇපලිකේෂන්ස් කෝල් කරනවා ලම් එකන යුනිසිටි ඉන්න කට්ටේ දෙගෙන දැන් මෙතන තාව පොඩි තර ඉනවේෂනේෂන් ශ්‍රී ලංකා කියන ප්‍රෝග්‍රම් එකත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ම අරමුණු කරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තම මනොද අරමුණක ප්‍රධාන අරමුණ තියෙන්නේ එතන මනොද දැන් අපේ තවමට බැරිවෙච්ච දෙයක් කියන්න ඕනේ අයිත්‍රබල්ලි යම් ප්‍රෆිෂන්ස් කියන එකට අමතර ම දැන් අයිත්‍රබලි ශ්‍රී ලංකා සෙක්ෂන් කියනෙක් ගත්තා මනොද අපිට විශ්වවිද්‍යාල 22ක තියෙනවා අපේ ස්ටඩන් බ්‍රාංචස් ශිෂ්‍ය ශාකා එක ලංකාවේ බස්රායට පලාත සහ අනිත් හැම පලාතක්ම ආවරණය වෙන පත්තේ කෙනේ මුළු ලංකාවම ආවරණය වන පරිදි අපිට තියෙනවා ශිෂ්‍ය ශාකා ස්ටඩන් බ්‍රාංචස් එතොට මනද අපි මොකක් හරි නැශනල් ලෙවල් එකකින් වැඩක් කරගෙන ඇද අපිටර
අපිට රොහුණ ජාපනය නැගෙනහිර බස්නාහිර මැද උතුරු මැද සබරගමු හැම පැත්තෙම මනද අපිට තියෙන කනෙක්ෂන් එක අපිට ඇපලිකේෂන්ස් එනවායි හැම පැත්තකින් එතකොට ඒ එන ඇපලිකේෂන්ස් වලින් අපි අපේ තියෙන ස්ටේජස් දෙකක් අයිඩිය ස්ටේජ් එක බිස්නස් ස්ටේජ් එක එතකොට ඒ දෙකෙන්ම අපේ ෆයිනල් එකක් අපි තියෙන ඊට අමතරව අපි දැන් කරගෙන යන මනොද්ද අපි NIBM නියෝ වෙන්චර්ස් එක්ක අපි එකතු වෙලා තියෙනවා එතකොට ඒකෙන් ෆයිනල් වෙන කට්ටියට අපි අනිවාර්යෙන්ම ගැරන්ටි කරලා කියනවා NIBM නියෝ වෙන්චර්ස් ලගේ ඔයාලට සීට් එකක් තියෙනවා කියනවා ඒක මං හිතන්නේ අලුතෙන් එන ස්ටාර්ට්අප් එකකට මාරම හොඳ ඔපචුනිටි එකක් හොඳ අවස්ථාව ඒ කියන්නේ ඔයගොල්ලෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අපි ගත්තොත් ඔවුන්ට රැකියාවක් කරන්න ඕනම් ඒකට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය දෙන වෙනම ව්‍යාපෘතියක් තියෙනවා. ඒ වගේම ව්‍යවසායකයෙක් වෙන්න ඕනම් ඒ ව්‍යවසායකත්වයට අවශ්‍ය කරන මාර්ගෝපදේශනය සහ අවස්ථාවන් ලබා දෙන වැඩසටහනක් තියෙනවා. වෙන ව්‍යාපෘතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් නියෝ වෙන්චර්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කනෙක්ට් වෙලා ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ වැලියු ඇඩිෂන් එකක්ද ඉනෝවේෂන් එකට? ඉනෝවේෂන් දැන් මනෝද අපි මනෝද දැන් එක ප්‍රොජෙක්ට්ස් ගත්තාම අපි අවුරුද්දෙන් අවුරුද්ද තමා දේවල් ඇඩ් කරන්නේ. මොකද මේවා 2016 අවුරුද්දවල පටන් ගත්ත ව්‍යාපෘති. එතකොට මේ අවුරුදු 7ක් විතර ලංකාවේ නොකඩවා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති. එතකොට මොනවද මේ අපි හිතුවොත් නියෝ වෙන්චර්ස් ඇයි අපි එකතුනේ කියලා දැන් අපි දැක්ක ලොකු අඩුපාඩුවක් තමයි ගිය අවුරුදු ඒ කියන්නේ පසුගිය අවුරුදුවල අපි ෆයිනලිස්ට්ලා ගෙනල්ලා තියෙනවා සහ අපි වෙනම ඉන්වෙස්ටර් ලොන්ච් එකක් කරනවා. හැබැයි එතනින් එහාට මොනවද අපිට ඒගොල්ලන්ට ගැරන්ට් කරන්න බැහැ ඔයාලට ඔයාලගේ බිස්නස් එක හරි ලෙවල් එකකට හරි ඉන්වෙස්ට්මන්ට් එකක් හම්බෙනවද ඉන්වෙස්ට්මන්ට් එකක් හම්බෙනවද හරි ට්‍රැක් එකකට යනවද කියන එක ගැන අපිට අවබෝධයක් සහ අපිට ඒක ට්‍රැක් කරගන්න අපහසුතාවයක් ඒක තැනකට ගෙනල්ලා එතනින් එහාට කට්ටිය ගැන ෆලෝ අප් කරන්න බැරි වුණා. අන්න ඒ අඩුව පුරවන්න තමයි මොනවද අපි නියෝ වෙන්චර්ස්ලත් එක්ක එකතු වෙලා මේ අවුරුද්දේ කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ දැන් අයිඩියා ස්ටේජ් එකයි බිස්නස් ස්ටේජ් එකයි දෙකක් තියෙනවා. ඒතර අයිඩියා ස්ටේජ් එක තිබ්බත් බිස්නස් ස්ටේජ් එක තිබ්බත් ඉදිරියේදී ඔය තරඟ දෙකෙන් ඉස්සරහට ඇවිල්ලා දිනන ළමයින්ට නියෝ වෙන්චර්ස් වැඩසටහන හරහා ඉන්වෙස්ට්මන්ට් එකක් අනිවාර්යෙන් සිකියුර් කරලා දෙනවා කියන එක තමයි මනෝද කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සම්පූර්ණ පුල් පරාසයක පැතිරෙච්ච විශිෂ්ට වූ සේවාවක් ලබා දෙනවා මං හිතන්නේ. විශේෂයෙන් දැන් ඉස්කෝලේ ළමයින්ට මම හිතන්නේ විශ්වවිද්‍යාලයට යන්න විදිහ කියලා දීලා විශ්වවිද්‍යාලයට පස්සේ විශ්වවිද්‍යාල ළමයින්ට රැකියාවක් හොයාගන්න විදිහ කියලා දෙනවා. රැකියාවක් හොයාගන්න අකමැති නම් ඕගොල්ලෝ එනං ව්‍යවසායකත්වයට යනවා නම් ව්‍යවසායකත්වය ගැන කියලා දීලා ඒකට කියලා දීලා විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා ඒක කරන විදිහත් කියලා දීලා ඉන්වෙස්ට්මන්ට් උඩ ඉන්වෙස්ට්මන්ට්ස් උත් හොයලා දෙන විදිහ වැඩසටහන් තුනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හතරක් අපි සයගන්නේ ඒගොල්ලන්ගේ සොෆ්ට් ස්කිල්ස් ඩෙවලොප් කරන එක. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට හරි ව්‍යවසායකයෙක් වෙන්න හරි අවශ්‍ය කරන අර අපි කියන මෘදු කුසලතාවයන් ටිකත් IEEE එකෙන් හදලා දෙනවා. එතකොට මොනවද හතරයි. තව දෙකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. එතකොට මොනවද අපි බැලුවොත් දැන් අපි විශ්වවිද්‍යාලෙන් පාස් අවුට් වෙද්දී අපිට ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබ්බේ නැහැ AI ගැන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන. හැබැයි දැන් ඒක තමයි හොට්ම ටොපික් එක. ලංකාවේ කතා කරන මාතෘකාව. ලංකාව විතරක් නෙවෙයි වනොත් ග්ලෝබලි. අනිවාර්යයෙන්. හරිද? ඉතින් එතකොට හැබැයි මේක අපි පටන් ගත්ත අපි ගාව තියෙන ප්‍රොජෙක්ට් එකක් AI driven ශ්‍රී ලංකා කියලා. AI කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. එතකොට ඒක අපි පටන් ගත්තේ මේ ආව ට්‍රෙන්ඩ් එකකින්ද නෙමෙයි. අපි දැක්කා AI කියන එක දවසක තැනකට එනවා කියලා. ඉතින් එතකොට ඒකේ through ළමයි මේවටසන් කොයි කාලේ වගේද AI driven ශ්‍රී ලංකාවට AI driven පටන් ගත්තේ මොනවද මට මතක විදියට 2018 වගේ 18 වගේ. ඒ කියන්නේ AI driven ශ්‍රී ලංකාවෙන් දැන් අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ AI driven ගැන කතා කරන්න පටන් ගත්ත අවුරුදු 7කට කලින්. ඒ කාලේ තමයි පටන් ගත්තේ මොනවද. එතකොට අපි කරන්නේ අපි වර්ක්ෂොප්ස් කරනවා සෙෂන්ස් කරනවා. මොකද ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා ගෙනල්ලා දැන් අපි ගොඩක්ම අර අපි කියන්නේ bridging the gap between industry and academia කියලා. ඒක අපි ගොඩක් හැම ප්‍රොජෙක්ට් එකක් through අපි ගොඩක් බලනවා මොනවද. මොකද ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට්ස්ලා කැමති යුනිවර්සිටි වලට ඇවිල්ලා සහ ප්‍රජාවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. හැබැයි එතකොට යුනිවර්සිටිස් කැමති ඒගොල්ලන්ගේ තියෙන ස්කූල් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ළමයිට අර වගේ ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ට්ස්ලා කනෙක්ට් කරන්න. හැබැයි උතන තියෙන ප්‍රශ්නයක් කොහොමද කරන්න කියන එක. ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි මොනවද අපි ගොඩක් දේවල් කරන දැන් සෙෂන්ස් කරනවා අපි වර්ක්ෂොප්ස් කරනවා එතකොට ෆෝරම්ස් කරනවා. ඒ වගේ
ගොඩක් දේවල් යනිසිට ස්ටන්ස්ල ටාගට කල ඉන්ඩස්ට්‍රක ඉන්න බෙස්ටම ස්පීකස්ලා ඔය සේෂන්ස් ෆෝරම් සේෂන් එතකොට දැන් මේ කතාව සඳන් කරපුද ඇත්තම IEEEකට ලංකාවේ විශ්වවිද්‍යාල ගණනාවක පලාත් නමේ මාවරණය වෙන්න ශිෂ්‍ය ශාකාවන් තියෙන ස්ටඩන් බ්‍රාංචස් තියෙනගෙන තර මේ ස්ටඩන් බ්‍රාංචස් මූලික කරගෙනද කරන්න නැත්තං වෙනමම ඔය වැඩසරන් සංවිධාන වෙලා ස්ටඩන් බ්‍රාංච සිතට ගන්න ගන්නත් මොකක්ද ප්‍රසෙස මෙම මොනොද එතකොට දැන් අපි නැශනල් ලෙවල් එක ශ්‍රී ලංකා සෙක්ෂන් ලෙවල් එක තොට අපි යම් ප්‍රෆිෂන ශ්‍රී ලංකා විදිහට අපි කරනේවා අපි දෙවිදිහකට කරන අපි අපේම තැනකට ළමයිව ගෙන්නල අපේම තැනට ස්පීකස් ලගෙනල්ල හෙම කරනව තියෙන එතකොට අර ස්ටඩන් බ්‍රාංච 22 අපිට නෙට්වක් එක තියෙනද අපි කොළඹට සීමාවෙන් නැහැ අපි හැමතැනින්ම ළමයි අරගෙන කොළමිතරක්ම ගොලු පලාත් නමේම වැඩසටහන් ක්‍රියාත්මක ගෙන ළමයිට එන්න පුළුවන්න්න ඒලගොල්ල අනිවාරෙන් අපි ෆිසිකලි ඔන්ලයින් දෙකෙම සේෂන්ස් කරන ඒ ළමයිට වෙලබෙල් එවිලිබිල්ට එකක් තියෙන ඒලම ඒ නමක අපි දැකල් දෙෙන යාපනය වවුනියාව මාතර සබරගමුව රජරටේ වගේ විශ්වවිද්‍යාලනින් ළමයි එන අපි කරනවට ඊට අමතරමනුද අපි අර කලබරේෂන්ස් කරනවා යනිසිටස් එක්ක තොට අපි කරන්න යාලගේ යනිසිටියගේ තම සේෂණ එකක් කරන්නේ හැබයි අපේ ගාන අපි ස්පීක දෙනවා තොට අපි තමා කටක් පර්සන් අපි තමයි මිඩල්ටියක විදර වැඩ කරන්න අපි ස්පීක හොයලා දේලා ඒ වැඩ ටික් කරනවා එතකොට ඒජවන් ශ්‍රී ලංකාවලින් ඒවගේ වැඩක් එතොට මනොති දැන් අපි අර ස්කෝල්ලම වරගෙනාවන යනිසිටියකට ඉරසයා ප්‍රොෆෙෂනල් කෙනෙක් කරන්න තැම් ප්‍රොෆෙෂනල්ස්ලට ප්‍රශ්න තියෙනවන මන අපි තන්න එයාලට මොකක් හරි දැන් ඉස්සර දැන් අවුරුදු 4කට 5කට 6කට වගේ කලින් AI කියන්නේ එහෙම නීෂ් ඒරියා එකක්. හැබැයි දැන් ඕන තැනක මොනවද පබ්ලිකලි අවైలබල් දේවල් තියෙනවා AI ගැන රිසර්ච් තියෙනවා හැමදේම අපිට වීඩියෝස් තියෙනවා ආටිකල්ස් තියෙනවා කියවන්නේ. හැබැයි එහෙම නැති නීෂ් ඒරියාස් තියෙනවා අපි ගාව. අන්න ඒ නීෂ් ඒරියා එකක් අයිඩෙන්ටිෆයි කරගෙන ඒ වගේ ඒවට කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෙක්නොලොජිකල් නීෂ් ඒරියාස් ටෙක්නොලොජිකල්. ඒ කියන්නේ AI embedded systems ඒ වගේ තාක්ෂණික ham radio systems like ඒ වගේ ඒවා අයිඩෙන්ටිෆයි කරගෙන මනෝද අපි සෙෂන්ස් කරනවා සහ වර්ක්ෂොප්ස් කරනවා ඒව කරන්නේ ටෝටලි ටාගට් කරන්නේ ඉන්ඩස්ට්‍රී ප්‍රොෆෙෂනල්ස් එතකොට කැම්පැනී එක ඉන්න ඕන එකන ප්‍රොෆෙෂනල් කෙනෙක්ට ජොයිනට බල අපි ඒවා පේඩ් විතියට කරන්න මොකද අපි ලොක ඉන්වස්මට දාන්න ඕන එක්ස්පර්ට් ලි කියන මොකද ළමයිට සේෂන්ස් කරන එකට වඩ මනද මෙතන රස්පොන්සිබිලිටි වැඩි මොකද අපි ඩීල් කරන්නේ ඉන්ඩස්ට්‍රේක්ස් මේ ප්‍රොෆෙෂනල්ස් ලත් එකතකොට යාලට සේෂන්ස් කරන්න අපි ගන්න ඕනේ අර පර්සන්ස් ල එතකොට ඒක හිද ලොක ඉන්ඩස්මටක් කරන එකට ඒහින්ද ඒව ගොඩක්ම පේඩ් විදිට යන්න හැබයිතින් රීසනබල් ප්‍රයිසස් එක්ක යන්න එතකොට ඒ අපේ වයිටුවෙන් ප්‍රෝ ප්‍රජෙක්්ක ඒකින් කරන්නේ අපි එක නිශේරියයක් අයිඩෙන්ටිෆයි කරගන්නවා ඊටවස් ඒකට අදාළ සිලබස්ස හදාගන්න හැබැයි එක ස්ටඩන්ස් ලනෙමේ අපි එක හදන්නේ ඉන්ඩස්ට්‍රේකින් එක්ස්පර්ට්ස් ලත්ත එකතු වෙලා හදන්න ඊට පස්සේ අපි සේෂන් සිලබස් එකක් වගේ එකක් ඒලෙවල්ලකටම ඩිවලප් කරලා එක්සිකියුට් කරන ප්‍රෝග්‍රම් එහෙම කරන ප්‍රෝග්‍රම මනොද එතන ඉන්සයිට් ඉම්පුට්ස් ගන්න ඔක්කොම ප්‍රොෆෙෂන්ස් ලාගෙන් තම අපි ගන්න එතකොට ඒක වර්ක්ෂොප්යක් විදිට යනවා සේෂන් සීරිසයක් එක් එතන වයිටුවෙන් ප්‍රෝජෙක්් එකේ ෆෝකස් එක තියෙන්නේ යං ප්‍රොෆෙෂනල්ස් ඔයා කියපු අර 25 එමනත්තං ග්‍රජුවේෂන් එක දං අවුරදු 15ක් ඉන්න කැටගරි එකද නැත්තං අවුරදු 15කට වඩා වැඩි එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට උනත් ජොයින් වෙන්න පුළුවන් ද වැඩසටහන ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු ගාන එතන බලන්නේ නැහැ මම හැබැයි දැන් නීෂ් ඒරියා එකක් කියලා ගත්තාම ඒක අපිට ක්ලැරිෆයි කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක දැන් සරල වයස් සීමාවක් නැහැ ඒ නීෂ් ඒරියා ගැන ඉන්ට්‍රස්ට් එක තියෙනවා නම් ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඔව් මොකද දැන් AI වගේ එකක් අපි හිතුවොත් දැනට අවුරුදු 6කට 4 කලින් AI කියන එක ලොකු නිශේරිය. හැබැයි ඒකට ඉන්ඩස්ට්‍රි අවුරුදු 20ක් 30ක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට ඒක අලුත් අත්දැකීම් ඉවෝල්විං වෙනවා. එතකොට අපි හැමතිස්සෙම ඉවෝල්ව් වෙන්න ඕන සහ අපි ඇඩැප්ට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අලුත් ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන්න බෑ. එතකොට වයස් සීමාවක් නෑ මනෝද. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඒක කරන්න පුළුවන්. එතකොට ඒක අපි කරගෙන යද්දී අපි IEEE ක්‍රඩෙන්ශල්ස් ප්‍රෝග්‍රම් ඇත් එකතු වෙලා ඒ දෙන සටිෆිකට් එකට වැලි එකක් වැලි වැඩිෂණයක් කරනවා IEEE ක්‍රඩිට් සබි දෙන එවිදිරම මන IEEE ක්‍රඩිට් කන පොඩ්ඩක් කතා ක්‍රමශන් මොකක්ද කොයි වගේ IEEE ක්‍රඩිට් මොකක්දක හම්බෙන වැලි වැඩිෂන් එක IEEE ක්‍රඩිට් කියන්නේ මනොද ඒක ගලෝබලි රෙකක්නයිස් කරන එකක් එතකොට ඒ ක්‍රඩිට් සම්බුණොත් එක IEEE ක්‍රඩිට් තින සටිෆිකේෂන් අපිට හම්බුණොත් ඒක කන්සිඩ කරන්නවා අපි මොනහරි යනිසිටියකට ප්ලයි කර දීම අපි මොක ඩිග්‍රි ප්‍රෝග්‍රම් එකට සටිෆිකේෂන් කෝස එකට ප්ලයි කරද අපිට ඒ
අපිට දීලතින් සටිෆිකට් එකට IEEE ක්‍රඩෙන්ශල්ස් තියෙනවන එක සෑන වැලිවඩිෂන් මාස්ටර්ස් ප්‍රෝග්‍රම් එකට ස්කොලශිප් එකට ප්ලයි කරදී IEEE ක්‍රඩිටස් තියෙන සටිෆිකට් ඇති කන්සිඩරේෂන මට ප්‍රජෙක්ස් වල නම්ටික කියන්න ඇදම ස්ටඩ් ප්‍රෝ සහ වයිටන් ප්‍රෝ කියන්නේ ඒ නම් දෙක එක්ස්පෑන්ෂන එකක් තියෙනවද ඒශන්න ගැන ස්ටඩ් ප්‍රෝ කියන එක සහ වයිටන් ප්‍රෝ නම් දෙක ගැනද ස්ටඩන් ගෙන ස්ටඩ් ප්‍රෝ කියන එක අපි ටාගට කියන්න ස්ටඩන්ට ප්‍රෆෙෂනල් කියන එක වයිටන් ප්‍රෝ කියන බැව කරන්නේ යංට නිස් කියන ගැන මම තේරුම් ගත්ත විදිහට මට තේරච්චද දැන් පාසල් කාලේ ළමයින්ට අවශ්‍ය කරන විශ්වවිද්‍යාලයට යන්න මොනවද තෝරගන්න ඕන විෂයන් කියලා ඒ පිළිබඳ අවබෝධය දීලා විශ්වවිද්‍යාලයට අරන්ගෙනවා විශ්වවිද්‍යාලයට අරංගාවට පස්සේ විශ්වවිද්‍යාලය ඉන්ඩස්ට්‍රියකට යන්න ඕනේ කොහොමද කියලා එතනත් මාර්ගෝපදේශන දීලා සහිත අවශ්‍ය කරන සොෆ්ට් ස්කිල්ස් සදාගන්න අවශ්‍ය කරන සපෝට් එකක් දීලා ඉන්ඩස්ට්‍රියකට යන්න කැමති නැත්නම් ඔන්ටර්ප්‍රිනර්ෂිප් ජර්නි කියන්නත් උදව් කරලා සහ ඉමර්ජින් ටෙක්නොලොජීස් වලට ආස ඉන්න කට්ටියට වෙනම කේට කරලා සහ ඉන්ඩස්ට්‍රියකට ගියාට පස්සේ ඔවුන් ඉන්න තැන ඉඳන් අර යං ප්‍රොෆෙෂනල් ඉඳන් නිෂ් ටෙක්නොලොජි ඒරියා එක එක්ස්පර්ටීස් අරගන්න අවශ්‍ය කරන දැනුමත් ලබා දෙන ව්‍යාපෘති 6ක් තියෙනවා හයක් තියෙනවා එතට ම බොහම සරලව කිව්වේ ඕක සරලවිවට මනොද එක ලොකු දේවල්ටිකක් වෙන මොකද අයිටබලි යම් ප්‍රෆිෂන්ස් මොකක්ද කියලවා හුවේ අයිටබලි යම් ප්‍රෆිෂන් ශ්‍රී ලංකා කියලකුව මනොද අපිකාව මං යටතේකෙන මම චයාපර්සන විදියට ඉtti මං යටතේ එක්සකටව කමිටි එකක් ඉන්නවා 15 දෙනෙක්ගේ එතන ඉන්නේ ප්‍රොෆෙෂන්සර වැඩ කරන ඇකඩමියගේ වැඩ කරන 15 දෙනෙක් එකන මේ වෙද්දී එක්කෝ ඉන්ඩස්ට්‍රික නැත්තං ඇකඩමියාවල වැඩ කරන වර්කින් ප්‍රෆෙෂනල්ස්ලා ඒගුල අර අවුදු පහල ඇතුලින් ග්‍රජුවේෂන එක පලවෙනි පහල ඇතුල ඉන්න කට්ටිතම මනොදන්න ඊට පස මනොද අපිකාව සියලු දෙනම ලංකාවේ යං ප්‍රෆෙෂනල් ශ්‍රී ලංකා කියන එක ඉන්නේ සියලු දෙනම ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකික